ඔබ දන්නවද අධික බුද්ධිමත් අයගේ ලක්ෂණ? අද අපි ඒ ගැන පවා IQSL YouTube නාලිකාව තුලින් කරුණු 8ක් බලමු. ගැඹුරු ලෙස සිතීමේ හැකියාව. ඔවුන් කිසි දෙයක් ඉක්මනින් විශ්වාස නොකර හේතුව, ප්‍රතිඵලය සහ පසුබැසීම ගැන ගැඹුරු ලෙස සිතා බලන අයයි. 2. නිතර ඉගෙන ගැනීමට උනන්දුව. පාසල් හෝ විශ්වවිද්‍යාලය දැනුමට පමණක් සීමා නොවි ජීවිතයෙන් ලැබෙන අත්දැකීම් වලින්ද ඉගෙන ගන්න කැමැති අයයි. 3. තනිව සිටීමෙන් සතුටු වීම. අවශ්‍ය නැති සමාජ රැස්වීම් වලට වඩා තනිව සිට සිතන්න, කියවන්න සහ තමන්ව අවබෝධ කර ගැනීමට කැමැතියි. 4. අඩුවෙන් කතා කර ගැඹුරු අදහස් ප්‍රකාශ කිරීම. ඔවුන් බොහෝ විට අඩුවෙන් කතා කරන නමුත් කතා කරන විට අර්ථවත්, බුද්ධිමත් සහ ගැඹුරු අදහස් පමණක් ප්‍රකාශ කරයි. 5. ඊතා හොඳ නිරීක්ෂණ ශක්තිය. අනෙක් අය අවධානය නොදෙන සුළු දේවල්ද ඔවුන් නිරීක්ෂණය කරමින් මිනිසුන්ගේ හැසිරීම් ඉක්මනින් තේරුම් ගනී. 6. තමන් ගැනම විමසා බැලීම. ඔවුන් තමන්ගේ සිතුවිලි, තීරණ සහ වැරදි ගැන නිතර සිතා බලමින් තමන් තව හොඳ වෙන්න පුළුවන්ද කියලා විමසයි. 7. ප්‍රශංසාට වඩා සත්‍යයට ගරු කිරීම. අනිත් අය සතුටු කරන්න බොරු කියනවට වඩා තමන්ට අසීල වුණත් සත්‍ය පැවසීම ඔවුන්ට වැදගත් වෙයි. 8. තමන් වෙනස් කර ගැනීමට සූදානම් වීම. තමන් වැරදි බව තේරුණාම අහංකාර නොවි අලුත් අදහස් පිළිගෙන ජීවිතේ හොඳ පැත්තට වෙනස් කර ගනී. වීඩියෝ එක හොඳයි නම් channel එක subscribe කරලා, like කරලා යාළුවන්ටත් බලන්න share කරන්න. සුබ දවසක්.